ඔයාලට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා හයර් ස්ටඩීස් වලට රට එනවා නම් ඔයා හදා ගන්න ඕනේ අත්‍යවශ්‍ය කරන ડોකියුමන්ට් මොනවද කියලා. හරි. පළවෙනියටම ඔයා හදා ගන්න ඕනේ ඔයාගේ પાස්පෝර්ට් එක. ඔයාලට පුළුවන් ලංකාවේ Department of Immigration and Immigration වලින් ඔයාගේ પાස්පෝර්ට් එක රික්වෙස්ට් කරන්න. ඊට පස්සේ අවශ්‍ය වෙනවා ඔයාට යුනිවර්සිටි ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. යුනිවර්සිටි ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඔයාගේ බැචලර් ඩිග්‍රී එක ඔයා ඉවර කරලා මාස කිහිපයක් ඇතුළත ඔයාට පුළුවන් ඔයාගේ යුනිවර්සිටි එකේ ඇඩ්මින් එකෙන් එහෙම නැත්නම් එක්සැමිනේෂන් බෝඩ් එකෙන් රික්වෙස්ට් කරන්න. ඊළඟට අවශ්‍ය වෙනවා ඔයාගේ ඇකඩමික් CV එක. ඇකඩමික් CV එකට ඔයාට අතුලත් කරන්න පුළුවන් ඔයාගේ GPA එක, ඔයා අන්ඩර් ග්‍රැජුවේට් කාලේ කරපු ප්‍රොජෙක්ට් මොනවද, ඔයාගේ ස්කෝර් මොකක්ද, ඊට පස්සේ ඔයා කරපු එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් මොනවද, ඔයගේ දේවල් ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එක. මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එක ඔයා යන රට අනුව ඩිපෙන්ඩ් වෙනවා. උදාහරණයක් විදිහට සමහර රටවල් වලට ඔයා ස්ටඩීස් වලට යද්දී ඔයා අනිවාර්යයෙන්ම IELTS හරි PTA වගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් එකක් කරලා ඉන්න ඕනේ. ඒත් සමහර රටවලට යද්දී ඔයාට පුළුවන් යුනිවර්සිටි එකෙන් රික්වෙස්ට් කරන්න ඔයාගේ බැචලර් ඩිග්‍රී එක සම්පූර්ණයෙන්ම කරේ ඉංග්‍රීසි මාධ්‍ය යටතේ කියලා. ඊට පස්සේ ඔයා ගන්න ඕනේ ඔයාගේ A level රිසර්ච් ෂීට් එක. මේකෙන් පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා රෙකමෙන්ඩේෂන් ලෙටර්. සාමාන්‍ය රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් ඔයාට ලබා ගන්න පුළුවන් යුනිවර්සිටි එකේ ඔයා ඉන්න කාලේ ඔයා ප්‍රොජෙක්ට් එකක් කරපු සුපර්වයිසර් කෙනෙක්, එහෙම නැත්නම් ඔයාට උගන්වපු ලෙක්චර් කෙනෙක්, එහෙම නැත්නම් ඉන්න සීනියර් ප්‍රොෆෙසර් කෙනෙක් හෝ සීනියර් ලෙක්චර් කෙනෙක්ගෙන් ඔයාට රික්වෙස්ට් කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔයාට අවශ්‍ය වෙනවා මොටිවේෂන් ලෙටර් එකක්. මේ මොටිවේෂන් ලෙටර් එකේදී ඔයා සඳහන් කරන්න ඕනේ ඔයා ඇයි මේ යුනිවර්සිටි එක තෝරගත්තේ, ඔයාගේ ස්ටඩීස් වලට මේ යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක කොහොමද වැදගත් වෙන්නේ වගේ දේවල්. මම හිතනවා දැන් ඔයාලා අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මොනවද අත්‍යවශ්‍ය වෙන ડોකියුමන්ට් කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්නම්. චාෝ.